ඉතාලියට යාමේ අපේක්ෂාවෙන් ඉතාලි වීසා ගැන විමසිල්ලෙන් ඉන්න ඔබට එහි නවතම තොරතුරු තමයි මං මේ වීඩියෝවෙන් ඔබට ගෙන එන්නේ. ඉතින් මේ සම්බන්ධව සතුටුදායක ප්‍රවෘත්තියක් දැන් අපට ලැබී තිබෙනවා. පසුගිය පෙබරවාරි මාසයේදී ඉල්ලුම් කිරීමේ කාලය අවසන් වුණු බව ඔබ මගේ පසුගිය වීඩියෝ වලින් දැනුවත් වුණා. දැන් මැයි මාසය ළඟා වී තිබෙනවා. ඉතින් මේ වන විටත් ඉතාලියේ සියලුම නගර කේන්ද්‍ර කොටගෙන නුල් අවස්ථා නිකුත් කිරීම ආරම්භ තිබෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. සමහර අයට මේ වන විටත් නුල් අවස්ථා ලැබී තිබෙනවා. ඉතින් නුල් අවස්ථා ලැබුණ කියන්නේ ඉතාලියට වීසා ලැබීමේ අවස්ථාව ඉතා ඉහළයි. මෙහිදී ඔබට කිව යුතුයි විවිධ ජාවාරම් කරුවන්ට හසු නොවි එම කටයුතු නීත්‍යානුකූල ලෙස කර ගැනීම ඔබ කළ යුතු බව. ඒ වගේම තවත් දෙයක් මතක් කළ යුතු වෙනවා. ඔබ නුල් අවස්ථා ඉල්ලුම් කොට එය දින 60ක් පසු වී ලැබී නොමැති නම් එය ඔටෝමැටිකලි ලැබුණු බවට වන නීතියක් තිබෙනවා. නමුත් ඔබට කිව යුතුයි මෙය ශ්‍රී ලාංකිකයන්ට අදාළ නීතියක් නොවන බව. ඔබ දන්නවා මං පසුගිය වීඩියෝ වලිනුත් ඔබට පැහැදිලි කරලා තියෙනවා ලංකාව කියන්නේ විවිධ හේතුන් මත බ්ලැක් ලිස්ට් වී ඇති රටක්. ඒ නිසා ඒ නීතිය අප රටට අදාළ වන්නේ නැහැ. ඒ නිසා ඉතාලි වීසා ලැබීමට නම් ඔබට නුල් අවස්ථා ලැබීම සිදු විය යුතු වෙනවා. සමහර අයට දින 60 පසු වී ලැබෙනවා, සමහරුන්ට දින 60ට පෙර ලැබෙනවා. එසේ ලැබුණු බොහෝ දෙනෙක් මේ වන විටත් ඉන්නවා. තවමත් ඔබට ලැබී නොමැති නම් ටිකක් ඉවසීමෙන් ඉන්න, කලබල විය යුතු නැහැ. ඔවුන් එය ලබා දීම ආරම්භ කළා පමණයි ඉදිරි දිනවල ඔබටත් එය ලැබේවි. ඉතින් ඉතාලි රජය මේ හැම නීතියක්ම ගෙනාවී තිබෙන්නේ ඔබේ යහපත සඳහාමයි. මොකද විවිධ ජාවාරම්කරුවන් නීත්‍යානුකූල නොවන ලෙස ඉතාලියට පුද්ගලයන් රැගෙනීම සහ අතරමං කිරීම සිදු කරන නිසා එය වැළැක්වීමේ අරමුණින් තමයි මෙලෙස මේ කටයුතු සංකීර්ණ කොට තිබෙන්නේ. නමුත් ඔබට ඉතාලියාවේ නොහැකියාවක් නැහැ. අනිවාර්යෙන්ම ශ්‍රී ලාංකිකයන් හට ඉතාලි වීසා අවස්ථා ලබා දීම ඔවුන් දිගින් දිගටම සිදු කරනවා. ඉතින් ඔබත් නිවැරදිව නීත්‍යානුකූලව ඒ අවස්ථාව හිමි කරගන්න උත්සාහ ගන්න. ඔබට සුබ දවසක්.